සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැම දෙනාටම. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ 7 ශ්‍රේණියේ විද්‍යාව ශාක විවිධත්වයේ පාඩමේ 3 වෙනි කොටස. ඉතින් අද පාඩමේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ශාක මුල්වල විවිධත්වය ගැන. ශාක මුල්වල විවිධත්වයේ කොටස් වලින් මන් ටිකක් ඔයගොල්ලන්ට කියලා දුන්නනේ. ඉතින් අනිත් ටික තමයි අද තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු පාඩමට. ශාක මුල්වල විවිධත්වයේ මාතෘකාව තමයි මම මේ අද ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ මාතෘකාවේදී එක එක මුල් වර්ගගෙන එක එක ප්‍රයෝජන විදිහට එක එක උදාහරණ වශයෙන් ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. එක එක විශේෂත්වයක් තියෙනවා මේ මුල්වලට. ඉතින් පළවෙනි මේ විදිහට මුලක් තියෙන්නේ කරුමුල්. කරුමුල් තමයි මේ තියෙන්නේ. මේ පින්තූරවල තියෙන්නේ නම් කරුමුල් නෙමෙයි. මෙන්න කරුමුල් වලට උදාහරණයක් විදිහට මට හොයාගන්න පුළුවන් උනේ නුග පින්තූරයක් විතරයි. ඉතින් මේ තමයි නුග පැලේ. නුගවල ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මුල් නෙමෙයි. මෙව්ව නෙමෙයි කරුමුල් කියන්නේ. මෙන්න මේක තමයි කරුමුල කියලා කියන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද මේ අතු වලින් එල්ලෙන්නේ. මේ මෙව්ව තමයි කරුමුල් කියන්නේ. උදාහරණ කියලා තියෙන්නේ. ඉතින් ඒක උදාහරණ චූට්ටක් විතර එතනදී අවු ගියා. කරුමුල් වලින් අපට ඇති ප්‍රයෝජන. ශාක කඳට ආධාරකයක් නෙමෙයි මෙතනදී. ශාකයේ අතු වලට ආධාරකයක් වෙන්නේ. ඇත්තටම මේ නුග ගහේ අතු ගොඩක් ශක්තිමත් නැහැ. මේ තියෙන කරුමුල් ශක්තිමත්. කරුමුලක ඔයාට උනත් එල්ලිලා යන්න පුළුවන්. ටාසන්ගේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ ලස්සනට එල්ලිලා ගිහැකි. ඕනේ තරම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 150ක් 200ක් විතර බරක් දරා ගන්න පුළුවන් මේ කරුමුලකට. ඒ කියන්නේ කරුමුල් පොකුරු වගේනේ තියෙන්නේ. එකට ඇලිලා තියෙන මුල් කිහිපයක්. ඒකින්ද ගොඩක් ශක්තිමත් නෙවුවා. ඊගවට තියෙනවා කයිරු මුල්. කයිරු මුල් නම් දැකලත් ඇති. කයිරු මුල් කියලා නම අහලා නැති කට්ටිය දැකලත් ඇති ඇත්තටම කිව්වොත්. කයිරු මුල් වලින් අපට ඇති ප්‍රයෝජනේ තමයි කඳට ආධාරකයක් ලෙස කටයුතු කිරීම. දැන් මේකේ තමයි කඳට ආධාරකයක් වෙන්නේ. පටල ගන්න එපා. කරුමුල් අතු වලට ආධාරකයක්, කයිරු මුල් කඳට ආධාරකයක්. කයිරු මුල් ඇති ශාක සඳහා උදාහරණ. ඒ කියන්නේ කයිරු මුල් තියෙන ගස් වලට උදාහරණ තමයි මේ. වැටකෙයියයි රම්පේ. වැටකෙයිය වලට කයිරු මුල් ඕන වෙන්න තියෙන හේතුව තමයි පස බුරුල් පරිසරයක තමයි හැදෙන්නේ. ඒ කියන්නේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල, කඩොලාන ප්‍රදේශවල තමයි වැටකෙයිය හැදෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වැටකෙයියා පඳුරෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වායු මුල් තියෙනවනේ. මම කියලා දුන්නේ නේද තව. උඩවැඩිය තියෙන්නේ. උඩවැඩිය වල කඳට ඇලිලා තියෙනව නේද? දැන් අඹ ගහක වගේ උඩවැඩිය පැලයක් හදලා තිබ්බොත් අඹ ගහේ කඳට ඇලිලා තියෙනවනේ. ඒ වගේ පොළවට ඇලිච්ච මුල් කොටසක්. ඒ කියන්නේ පොළවෙන් අභ්‍යන්තරව නෙමෙයි. පොළවෙන් උඩට ඇවිල්ලා පොළවට නිකන් අර ලේසර් වගේ කෙලින් පොළවටම සම්බන්ධ කරපු මුල් තියෙනවා වැටකීයවල. මෙව්ව ඉතින් අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් දැන් වතුර පහරක් වගේ වැදුනොත් ගහම ගලවගෙන යන්න පුළුවන් වැටකීය වගේ ශාකවල. ඒකින්ද මේ කයිරු මුල් වැඩගත් වෙනවා. රම්පේ හැදෙන්නෙත් ඒ වගේ පස බුරුල් පරිසරයකනේ. ඒකින්ද ගහේ පත්‍රවල බර දරා ගන්න බැරි වුණොත් ගහ ගැලවෙන්න පුළුවන්. ඒකින්ද තමයි මේ කයිරු මුල් හැදෙන්නේ. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. වායව මුල්. වායව මුල් නම් හුඟක්ම තියෙනවා. ඒ කියන්නේ දැන් පරිසරයේ අඩුවෙන් තියෙන්නේ වායව මුල්. හුඟක් ශාකවලට ජීවත් වෙන්න බෑ පස නැතුව. ඒ වුණාට එහෙම ජීවත් වෙන්න පුළුවන් ශාක වල මුල් වලට අපි කියනවා වායව මුල් කියලා. වායු මුල් වලින් ශාකයට ඇති ප්‍රයෝජන. වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම සහ සමහර වායු මුල් ප්‍රභා සංශ්ලේෂණයක් සිදු කරනවා. වායු මුල් ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන්නේ
වාය මුල් ඇලිලා තියෙන්නේ ගහක කඳකටනේ. එතකොට කඳෙන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැතුව කඳෙන් විතරක්ම ප්‍රභා සංශ්ලේෂණය කරන එක අමාරු හින්දා ඒ වාය මුල් වලටත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න හරිතප්‍රේද ලබා දෙනවා. ආන් එහෙම දුන්නට පස්සේ වාය මුල් එන්නොත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. වාය මුල් කියන්නේ පස රහිතව හැදෙන මුල්. මේ තියෙන්නේ උදාහරණ. මේ තියෙන්නේ ඕකිඩ් පැලයක්. උඩ වැඩිය නෙමෙයි ඕකිඩ් පැලයක් මේ තියෙන්නේ. මේකේ නම් මට නම් කරන්න බැරි වුණා. මී මැස්සෙකුත් වෙනවා. මේ මුල් වලට පරාගණය කරන්නත් පුළුවන් ටිකක්. ඒ කියන්නේ මී මැස්සෝ නෙමෙයි බඹරු වගේ සත්තු සමහර සත්තු මේ මුල් වල ටිප් එක තියෙන්නේ. ඒ කියන්නේ කෙළවරම තියෙන්නේ. ඔය කෙළවරේම තියෙනවා ඒ කියන්නේ චූටි පැණි එකක් වගේ එකක්. ආන්ගේ පැණි එක බොන්න බඹරු වගේ සත්තු වෙනවා. මී මැස්සෝ නම් එන්නේ මම දන්න විදිහට බඹරු තමයි. හරි. එහෙනම් අපි යමු ඊළඟ මුල් වර්ගෙට. ඊළඟට තියෙන්නේ ආලග්න මුල්. මෙතනදී ආලග්න මුල් කියන එක ආලග්න මුල් කියලා කොටස් තුනකට කඩන්නේ. කොටස් දෙකයි. ආලග්න මුල්. ආලග්න මුල් කියන්නේ මොකක් හරි ආධාරකයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි හිතමුකෝ ගිනිසීරියා කෝට්ටක් කියලා. ආන්ගේ ගිනිසීරියා කෝට්ටකට වැලක් තමයි විශේෂයෙන්ම. ආන්ගේ වැල යනකොට චූටි මුල් එනවා ඒ ගිනිසීරියා කෝට්ටෙන්. ඒ කොහොමද ගිනිසීරියා කෝට්ටේ මුල් එන්නේ? ඒ ගිනිසීරියා කෝට්ටෙන් නෙමෙයි මුල් එන්නේ. අර පැලේ වැලින් එන මුල්. ඒ වැලින් එන මුල ගිනිසීරියා කෝට්ටේ වටේට හරි. එහෙමත් නැත්නම් ඇතුළට හරි ශක්තිමත් ඒ මුල්. ඒ කියන්නේ අපි අතෙන් කඩන්න පුළුවන්. ඒ වුණාට ගස් එක්ක සංසන්දනය කරද්දී ශක්තිමත්. මොකද දැන් ඒ ගිනිසිරියා කෝටු එහෙම හරි හයියයිනේ. ඒ හයිය ගහ ඇතුළට පසාරු කරගෙන යන්න තරම් ශක්තියක් තියෙනවා මේ ආලග්න මුල් වලට. චූටි මුලක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීමැස්සෙක් තරම්වත් ලොකු නෑ. හෙන චූටි කෙඩි වගේ මුල් වර්ගයක්. මේ මුල් වර්ගේ හැඳින්වීමක් විදිහට තිබ්බොත් තමයි මෙහෙම ලියන්න පුළුවන් අපිට. එතකොට යම්කිසි ආධාරකයකට සවිවීමට උපකාරී වෙන මුල් ආලග්න මුල් ලෙස හඳුන්වයි කියලා ලියන්න පුළුවන්. ආලග්න මුල් මගින් අපට ඇති ප්‍රයෝජන. මෙතනදී මගේ එඩිට් කරන එක චුට්ටක් අඤ්ඤකොරොස් වුණා. එතන චුට්ටක් අවුල් වුණා. ඒක හින්දා තමයි මම මේක ටයිප් කරලා තියෙන්නේ. ආලග්න මුල් මගින් අපට ඇති ප්‍රයෝජන. මෙන්න ප්‍රයෝජන විදිහට අපිට තියෙනවා. කඳට ඉහළ නැගීම සඳහා ආධාරකයට සවිවීමට උපකාරී වීම. ඒකයි මම කිව්වේ. කඳට ඉහළ නගින්න නම් ඒක වැලක් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මිරිස් පැලයක් වගේ පැලයක් කඳට ඉහළ නගින්න අපි ආධාරකයක් තියන්නේ නැහනේ. මෑ කරල්, බුලත්, ගම් මිරිස් මේ වගේ වලට තමයි අපි ආධාරකයක් තියන්නේ. ආන්ගේ හැබැයි එහෙම ආධාරකයක් තියෙන හැම පැලයකින්ම ආලග්න මුල් එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෑකරල් කියන එකෙන් මෑකරල් පැලේ අපි එහෙම තිබ්බයි කියලා මෑකරල් පැලෙන් ආලග්න මුල් එන්නේ නැහැ. මෑකරල් වල තියෙන සන්තු මූල පද්ධතියක්. විශේෂ මුලක් නැහැ. ආන් එහෙම විශේෂ මුල් නැති වුවත් තියෙනවනේ. දැන් හුඟක්ම මල් පැලවල තියෙන්නේ තන්තු මූල පද්ධතියක්. එහෙමත් නැත්නම් මුදුන් මූල පද්ධතියක්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් රෝස, දහස්පෙතියා, වද, රත්මල් මේ වගේ විශේෂ මුල් නැහැ. විශේෂ මුල් නැත්තේ මලක් පිපෙන්න පෝෂක කොටස් ගොඩක් ඉපේ. ආන් ඒ පෝෂක කොටස් ගණ්ඩ වාය මුල් වගේ තිබ්බොත් බෑ. ඒක හින්දා තමයි ඕකිඩ් මල් වගේ මල්, වද මල් වගේ ගොඩක් විශාල වෙන්නේ නැත්තේ. ඒවා ඉතින් ඇත්තටම කිව්වොත් බිම හදන්න බෑ. ඒවගේ මුල හැදිලා තියෙන්නේ පසට නෙමෙයි. උදාහරණ මේ තියෙන්නේ මං කිව්ව එක ආලග්න මුල් වලට උදාහරණ තමයි බුලත්, ගම් මිරිස් වගේ ඒවා. තව උදාහරණ තියෙනවා. අද වීඩියෝ එකේ මට ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් මෙච්චරයි. මොකද වායුදර මුලුයි සංචිත මුලුයි
මං ඒ දෙක නිකන් හඳුන්වන්නම්. වායුදර මුල් කියන්නේ දැන් ජලය ආශ්‍රිත පරිසරයකදී ජලය තුලට ගොස් ජලයෙන් පිටතට නැවත පැමිණෙන මුල් වායුදර මුල් ලෙස හඳුන්වයි කියලා හැඳින්වීම අපිට ලියන්න පුළුවන්. එතකොට වායුදර මුල් වලින් ශාකයට තියෙන ප්‍රයෝජනේ තමයි වායුගෝලය සමග වායු හුවමාරුව සඳහා උපකාරී වීම. ඇයි එහෙම වෙන්නේ? දැන් මේ මෙවට උදාහරණ වශයෙන් තියෙන්නේ කඩොල්, කිරළ වගේ ඒවා. වායුදර මුල් වායුගෝලය සමග වායු හුවමාරු කරනවා කියලා අපි කියන්නේ. දැන් වායුගෝලයේ තියෙන වායුව තමයි මේ මුල් වලට ඕනේ. පස්වලින් වගේ ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ ඒ වගේ වායු උරා ගන්න මේ මුල් වලට ශක්තියක් නැහැ. මුල් වලට නෙමෙයි ශාකයට ශක්තියක් නැහැ. ඒ කියන්නේ ශාකය හැදිලා තියෙන්නේ හිම නෙමෙයි. ඒකින්ද මේ මුල් මගින් වායුගෝලයේ තියෙන විශේෂයෙන්ම නයිට්‍රජන් වායුව වගේ වායු ප්‍රෝටීන් ඕනේ ශාක වලට වැඩෙන්න. ඒ වගේ ප්‍රෝටීන් බවට හරවලා උරා ගන්නවා. ඒක ඒ කියන්නේ වායුගෝලයේ සමග වායු හුවමාරුව සඳහා උපකාරී වීම. හුවමාරු කරනවා කියන්නේ මීතේන් වගේ වායු මේ වගේ නිකුත් කරනවා. මඩ හරියනේ තියෙන්නේ. මඩවල මීතේන් බෝල අර මඩ සබම් බෝල වගේ යවුවොත් චූටි බෝල යනවා. එහෙම යන්නේ මීතේන්. ඒ කියන්නේ චුට්ටක් විසයි. ආශ්වාස ප්‍රාශ්වාස කරන්න හොඳ නැහැ මීතේන් වගේ වායු. ඉතින් ඕක තමයි වායුදර මුල් වලට තියෙන්නේ. සංචිත මුල් ගැන කතා කරොත් යම්කිසි ආහාරයක් භූගත කඳෙහි හෝ තන්තු මූල පද්ධතියකදී හෝ මුදුන් මුලෙහි ගබඩා කරයි නම් ඒ සංචිත මුල් ලෙස හැඳින්වීමට හැක කියලා හැඳින්වීමක් දෙන්න පුළුවන් සංචිත මුල් වලට. මේක ඉතින් වෙන්නේ ආහාර තැන්පත් කරන එක තමයි. ආහාර තැන්පත් කරන විදිහට අපි හැදිලා තියෙනවා කැරට්, බීට්, බතල වගේ ඒවා. හුඟක්ම මේ වගේ භූගත කඳන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉඟුරු කියන පැලේ සංචිත මුල් නෙමෙයි. ඉඟුරු කියන්නේ භූගත කඳන් සහිත එකක්. අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ ශාක කඳන්. එතකොට ශාක කඳන් වල විවිධත්වය කියලා භූගත කඳන් හිම තියෙනවා. ඊගවට තියෙනවා ශාක පත්‍ර විවිධත්වය, පුෂ්පයක කොටස්, ඒ වගේ ගොඩක් කිව්වා තියෙනවා. ඉතින් අදට ඔච්චරයි තියෙන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාගෙන යන්න. 100ට එකක්වත් මගේ වීඩියෝ බලන කට්ටිය subscribe කරන්නේ. හරිම ශෝක ජනකයි. ඉතින් subscribe කරන්න හොඳයි නම් like කරන්න නිකන් තියෙන එකනේ. ලස්සන්ට subscribe කරලා බලන්න අලු පාට වෙනවා. එහෙනම් අදට ඔච්චරයි. bye.